තෙල් ගහන්න තමයි යන්නේ මේ හම්බෙගමුවට. හම්බෙගමුවට. තෙල් ගහන්නේ අපි කල්තොටනේ පදිංචියද කල්තොට තෙල් ගහන්න විදියක් නැද්ද? නැහැ අපිට මේ කල්තොට ෂෙඩ් එකක් නැහැනේ. එතකොට අපි කල්තොට ඉඳලා කිලෝමීටර් 35ක් විතර යන්න ඕනේ බලංගොඩට. එහෙම නැත්නම් හම්බෙගමුවට යන්න ඕනේ. එහෙම නැත්නම් වෙලිගපට යන්න ඕනේ. එතකොට ඒ කොයි පැත්තට ගියත් කිලෝමීටර් 30කට කිට්ටු වෙනවා. එතකොට මේ QR සිස්ටම් එකේ තියෙන ගැටලුව තමයි අපිට දැන් කෑන් වලට හම්බ වෙන්නෙත් නැහැ. එතකොට අපි ගිහිල්ලා තෙල් ලීටර් 5ක් ගහගෙන එනකොට තෙල් ලීටර් 3ක් විතර පිච්චෙනවා. එතකොට මේ තෙල් ලීටර් 2ක් විතර තමයි හපෝ ඉතුරු වෙන්නේ. මේ ගැටලුව ගොඩක් දුරට විසඳෙනවා මේ කල්තොට්ට ෂෙඩ් එකක් තියෙනවා. දැන් මේ දෛනික මාත ඔබතුමා අපි දන්නවා ඔබතුමේ දෛනික රාජකාරියටත් වාර රාජසේවිකාවක්. ඒකට මාත ලොකු ගැටලුවකට පත් වෙනද මේනකොට මේ තත්ත්වය හැම වෙයි. ඔව් ඇත්තටම මේ වැඩට යන්න විදියක් නැහැ. ඉතින් මේ සමහරලාට බයිසිකලේ දාලා තමයි යන්න වෙන්නේ. තෙල් නැති ස්ථානේ. තෙල් දැන් අපිට කෑන් වලට ගන්න විදියක් නෑ. කෑන් වලට ගන්න විදියක් නැහැ. හැබැයි කල්තොට මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පෙට්‍රල් නැති නිසා ෂෙඩ් එකේ අපිට දැන් කල්තොට පෙට්‍රල් ෂෙඩ් එකක අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒකට දැන් අවුරුදු ගානක් තිස්සේ අපි ඉල්ලීම් කරනවා. හැබැයි මේ අපිට තාම ඒක හම්බුනේ නැහැ. එතකොට ලොකු අර්බුදකාරී තත්ත්වයක තමයි ඉන්නේ. ඔබතුමා අද දැසන්න කොහෙද මේ යන්නේ? අපේ හදරව මම තෙල් ගහන්න යන්න කියලා හම්බෙගමුවට. මේ අපිට දැන් මේ සෙට් එකක් නැහැනේ කල්තොට. ඉතින් අපි කිලෝමීටර් 30ක් 35ක් විතර දුර ගෙවාගෙන හම්බෙගමුව සෙට් එක වාගෙන යන්න ඕනේ තෙල් ගන්න. ඉතින් අපිට කල්තොටට සෙට් එකක් නැති ලොකු අඩුපාඩුවක් මේ අපි වෙලිපතේ විශාල දුරක් නේ කිලෝමීටර් යන්න බෑ සෑහෙන ලොකු දුරක් යන්න බෑ මේ තෙල් ගහන ඩීල් එක. එතකොට අපි හදරව මේ වැලිපත ගෙවල් වැලිපතේ ඉඳලා අපි හම්බෙගමුවට යන්න ඕනේ කිලෝමීටර් 30ක් 32ක් විතර යන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා එනකොට අපි මේ ගන්න තියෙන තෙල් ටික පිච්චිලා ඉවරයි. එහෙමයි. දැන් මේ තෙල් ලබා ගැනීම සඳහා කල්තොට පසු කරමින් වේදුවේ ප්‍රදේශයේ පසු කරමින් වේදුවේ නගරයේ පසු කරමින් හම්බෙගම ප්‍රදේශයට මේ ගමන් කරන්නේ. වැලිපත බුදුගල කොළඹට කල්තොට හරහා වේදුවය ඊළඟට කුටහෙර මංකඩ බෝගස්සව ලුත්තව පසු කරමින් අපි දැන් කිලෝමීටර් 20කට ආසන්න ප්‍රමාණයක් පසු කරමින් ඇවිල්ලා හම්බෙගම ප්‍රදේශයට ළඟා වෙන අවස්ථාව හම්බෙගම සෙට් එක කරා තමයි අපි ගමන් කරන්නේ. හම්බෙගම නගරයට අපි ආසන්න වෙනකොට කිලෝමීටර් 20කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් තමයි මේ තීරෝධ රථය ගමන් කරන්නේ. කල්තොට ප්‍රදේශ සෙට් එකක් නැති නිසා තෙල් ලබා ගැනීම සඳහා තමයි මේ විදිහට ගමන් කරන දුෂ්කර ගමනක් මේ ජනතාව ගමන් කරන්නේ. මේ පසු කරන්නේ හම්බෙගම නගරය, හම්බෙගම රජමහා විහාරය සහ හම්බෙගම නගරය තමයි අපි මේ පසු කරන්නේ. හම්බෙගම නගරය පසු කරගෙන තව කිලෝමීටර් කිහිපයක් අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ තරමල්ල මාර්ගයේ ඉන්දියානු පිරොම් හරක් සොයාගෙන. සෙට් එකට ආවේ ලබා ගැනීම සඳහා කල්තොට ප්‍රදේශයේ ඉඳලා